ඔයා කවදා හරි ඉස්කෝලේ ඉන්න සැරම ටීචර්ගේ දුවට ආදරය කරලා තියනවද? මෙලොව මිනිසුන් බිලියන 8කට ආසන්න ගණනක් ජීවත් වේ. නමුත් අප සොයන්නේ එම බිලියන 8න්ම එක් අයෙකුගේ ආදරය පමණයි. ඉතින් ඕක තමයි ප්‍රේමයේ සාහසිකත්වය වගේම සුන්දරත්වය. ආදරය අන්ධයි කියලා කියන්නේ ඔන්න ඔය නිසා. No regrets, let's love. නදියෝ දුල්නෙත් ලියපු පොතක් මේක. පාසල් ප්‍රේමයක් හරි ක්‍රෂ් එකක් හරි තිබිලා තියෙනවා නම් ඔයාලට මේ පොත කියවනකොට අනිවාර්යෙන්ම මතක අලුත් වේවි. ඉතින් මේ පොතේ කතාව පැත්තට හැරුණාම මේකේ තියෙන හරි සරල ප්‍රේම කතාවක්. මම ඔයාලට මීට කලින් බුක් රිවිව් එකකදී සරසවි ප්‍රේමයක් ගැන කිව්වා. ඉතින් මේ පොතේ තියෙන්නේ පාසල් ප්‍රේමයක්. මේ පොතේ ඉන්න ප්‍රධාන චරිත දෙකක්. අයාන් සහ අනුත්තරා. අනුත්තරාව අයාන් දකින්නේ බස් එකේ යනකොට. හැබැයි අයන් දැනගෙන හිටියේ නෑ අනුත්තරා කියන්නේ ලෝචනා ටීචර්ගේ දුව කියලා. ඊට පස්සේ මේ පොතේ තියෙන්නේ අනුත්තරාව හොයාගෙන අයන් යාළුවොත් එක්ක ගර්ල්ස් ස්කූල් එක ළඟට යන විදිහ, ඊට පස්සේ ආදරේ ප්‍රකාශ කරන විදිහ, අනුත්තරා අයන්ව බාර ගන්නවද නැද්ද කියන එක. ඉස්කෝලේ ඇරිලා යාළුවොත් එක්ක ඉක්මනටම දුවගෙන ගිහිල්ලා ගර්ල්ස් ස්කූල් එකේ ගේට් එක ළඟට වෙලා කෙල්ල එනකම් බලාගෙන හිටපු හැටි ඔයාලටත් මතක් වේවි. හිතන විදිහට මේ පොත ගොඩක්ම දැනේවි. හිතට වදීවි පාසල් යන වයසේ අය කියෙව්වොත්. මොකද මේක පාසල් ප්‍රේමයක් ගැන ලියවිච්ච පොතක් නිසා. පොත දෙපාරක්ම කියෙව්වත් මට මේ පොතේ අවසානය මොන වගේද කියලා තාමත් තේරෙන්නේ නැහැ. මොකද කතාව ඉවර වුණාට අපිට හිතන්න ගොඩක් ඉතුරු කරපු දේවල් තියෙනවා. අනුත්තරාට මොකද උනේ? අයාන්ටයි අනුත්තරාටයි එකතු වෙන්න ලැබෙනවද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවට එනවා. මේ පොතේ අවසානයේ තේරුම් ගියපු කවුරුම හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඇත්තටම මේ පොතේ මොකද්ද උනේ කියලා.